පන්සැත්තෑවස් යුගයක වඩුක රාජ පරම්පරාව මෙන්ම අකණ්ඩ ස්වැර්රී සෙංකඩගල රාජධානයේද ශ්‍රී ලංකාවේද අවසාන රාජකීයා ලෙස 1780දී උපත ලැබූ කන්නසාමි කුමාරයා 18 වසරේදී එනම් 1798 ජූලි මාස 17 වෙනි අඟහරුවාදා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් සිරිලක කිරුළු පෙළඳීය. සිරිලකට ඒකාන්ත පක්ෂ පරිමාණ භක්ති ප්‍රමාති භාර වනෝත්තම භාවයෙන් යුක්ත වූ ස්වස්ත්‍රී සමෘද්ධ සම්භාර සමලංකෘත විශාල විමරතර කුශල බල සමන්විත ශ්‍රී වික්‍රමාති ක්‍රමවිකාම ප්‍රශස්ත නායක ශ්‍රේයෙන් විරාජමාන ශ්‍රී වික්‍රම රාජසිංහයන් නම් වූ කුශලයේ භජන උතුම් අපගේ ස්වාමි දරුවාණන් වහන්සේ. කුශලයේ දේවයන් වහන්සේ හංගුරන් කෙතට වෙලා හිටියත් සෙංකඩගලට වැදුණු ඉංග්‍රීසින් ගැන මගේ හිත සාංකාවෙන් පුස්සැල්ලේ. එහෙමයි දේවයන් වහන්සේ. උන් මලබාර් වීදියත් මාලිගාවත් ගිනිබත් කරලා ඇති. සටන් බිමෙන් තුඩපතක්වත් නැතිද තවම? ඒ ගැන කුකුසක් ඇති කරගන්න උවමනාවක් නැහැ රජතුමනි. පිළිමතලාවේ මහාධිකරම්තුමා සටන මෙහෙවනවා. සටන් බිමෙන් ලැබෙන ආරංචි බොහොම සුබයි. පිළිමතලාවේ ඔහු ගැන විශ්වාස කර හැකිදයි මට සැකයි. බලුගත්තාට අවසරයි දේවියන් වහන්සේ. පිළිමතලාවේ මහාධිකාරම ඔබ වහන්සේ බැහැදකීමට පැමිණ සිටිනවා. පිළිමතලාවේ පැමිණ සිටිනවා. මුල් 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 අවසර දේවයන් වහන්සේ. ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයා මේජර් ඩේව් යටතේ බොහෝම බලපුරුදු සේනාවක් එවා තිබුණා සෙංකල කළ සමූල ඝාතනය කරන්න. ඒත් අපේ හමුදාව මීට දවස් 2-3කට ඉස්සෙල්ලා කලගෙදරයි ගිරිහාගමයි ඉංග්‍රීසි බලකොටු අල්ලගත්ත දේවයන් වහන්සේ. අපූර්වයි පිළිමතලාවේ. දේවයන් වහන්සේ ඊයේ පානුපැයි මාවිල් මඩ වටපොළොව තොටුපොළේ පලා යන ඉංග්‍රීසි අපේ හමුදාව කඩු ගෑවා. ඉතිරි අය අත්අඩංගුවට ගත්තා. ඒ අතරේ ලන්සරින්ජ වටයෝ ජා හමුදා වටයෝ බෙන්ගාලි කාරයොත් ඉන්නවා. මුත්තුසාමිට මොකද උනේ? දේවයන් වහන්සේ මුත්තුසාමි කුමාරයයි මේජර් ඩේවිවයි ඔබතුමාට පමුණවන්න රැගෙන ආව දේවයන් වහන්සේ. විදේශීය ජනවර්ගයකට අයත් තනි පුද්ගලයෙකු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කන්ද උඩරට සිංහාරූඪ වීම රදල පැලැන්තියේ හිතසුව පිණිස වූයේ නැත. පිළිමතලාවේ ප්‍රමුඛ කණ්ඩායම හැම විටම රජුට කෙනෙහිලිකම් කිරීමට පසුබට නොවුහ. එබැවින් රජතුමා පිළිමතලාවේ අධිකාරම් දෙස බැලුවේ හැම අතින්ම සාධාරණ සැකයක් ඇතිවය. මා කොතරම් උදව් උපකාර කළත් පිළිමතලාවේ මට විරුද්ධවයි කටයුතු කරන්නේ දේවිය. ඔහු ජෝන් ඩොයිලි සමගත් ලිපි හෝමාරු කරගන්නා වග
චාරපුරුෂයෝ මට දැනුම් දෙනවා. මට මේ කිසිවක් නොතේරේ දේවිය. පුත්තල මේ මුස්ලිමුන්ගේ පුවක් කොල්ල කාලා තින්නෙත් පිළිම තලාවගේ මිනිස්සු. ඔහුය මා පිට දැමුවා. ඉංග්‍රීසින්ට උඩරට ආක්‍රමණය කරන්න මග පෑදුවෙත් පිළිම තලාවේ. මට දැන් තේරෙනවා. ඇරවුල දිසාවත් තඹකොල්ලේ අධිකාරමත් මරා දැම්මේ කවුද කියලා. ඔහුව තරහ කරගන්න එපා රජතුමනි. ඔහුට රදල බලයත් ඉන්ද්‍රීසි ආණ්ඩුවේ හිතර්ශී බවත් තිබෙනවා. පුස්සල්ලේ වඩු ගැන්න එලවා දමන්න මේ තමා හොඳම කාලෙ පුස්සල්ලේ. කන්ද උඩරට සියලූම රදලයන් එකමුතු විය යුතුයි. නැවතත් කන්ද උඩරට සිංහල රජෙ පිහිටුවන්න කටයුතු කළ යුතුයි. රජ්ජුරුවන් යුද්ධයෙන් පරාද කරන්න බෑ මහා නිලමතුමා. 1800 802 803 යුද්ධ තුනෙන්ම ඉංග්‍රීසිකාරයෝ පහු බැස්සා. සොයා ගන්න වෙනවා වෙනත් හොඳ උපක්‍රමයක්. අමතක කරන්න එපා ඔහේ ඇතුළු වාසලේ නිලමේ. ඔහේට එය කරන්න හැකි වේවි. නින්ද නොයාමට හොඳම බෙහෙත මත්පැන් කියා පුරුදු කරමු. මං ඇත්ති තරම් මත්පැන් සොයා දෙන්න. අවසර මහරජතුමනි. ඔබතුමා නැවතත් සෙන්කඩගල නුවරට පැමිණ සිටීම මහත් සතුටක්. 1815 පෙබරවාරි 18 වෙනිදා සෙන්කඩගලින් පිට වී ගියාට පසුයි බානුක. මම මෙහෙම කිව්වට මට සමා වෙන්න ඕන. ඔබතුමා ඉතා කූර රජ කෙනෙක් ලෙස ඉතිහාසයේ පමණක් නොව ජනප්‍රවාදවලත් සඳහන් වෙනවා. එය ඉංග්‍රීසින් මෙන්ම මට සතුරු රදලින් ප්‍රචාරය කර ප්‍රලාප බානුක. මා යුද්ධයෙන් පරාජය කළ නොහැකි බව දැනගත් ඔවුන් ජනතාව මා කෙරෙහි බිඳවන විවිධ දූෂමාන ආරංචි ප්‍රචාරය කළා. කෙසේ වෙතත් ඔබ දක්ෂ යුදකාමියෙක් බව මා අසා තිබෙනවා. යුදකාමියෙක් පමණක් නොවේ. මම බෙහෙවින් කලාරුචි රාෂ්ට්‍රපාලකෙක්. එවකට මල්වත්ත විහාරවාසී කුංකුණාවේ හාමුදුරුව සමග මම බෙහෙවින් කවි ගැන දොඩමළු වුණා බානුක.
උන්වහන්සේ පාලි භාෂාවෙන් රචනා කළ රාම සංදේශය නම් පාලි කාව්‍යයත් කලේ මා පිළිබඳවයි බානුක. නමුත් ඔබට පසු කරන්නට සිදු වුණේ ඉතාමත් අසීරු රාජ්‍ය කාලයක්. එක් පසකින් දියුණු අවි සම්පන්න ඉංග්‍රීසි බල සේනාව, අනික් පැත්තෙන් බල තණ්හාවෙන් පිරුණු මාන්නක්කාර රදල බලය දෙකොන විලක්කුවක් වගේ 17 වසරක් මම මේ දෙකට මුහුණ දුන්නා බානුක. රදලයින්ගේ විරසකකම ඉංග්‍රීසි ආණ්ඩුවට මහත් ලාභයක් වුණා. අවසානයේ ලේ නොසොල්වාම ඔවුන්ගේ ඉලක්කය කරා ළඟා වුණා. රටවැසියන්ගේ මනස්සෝදනය කළ ජෝන් ඩොයිලි වැනි ඉංග්‍රීසි චරපුරුෂයන් පමණක් නොවේ. මගේම රාජ සභාවේ සිටි පිළිම තලව්වේ පුස්සැල්ලේ ලෙව්කේ එක්නැලිගොඩ ඇලපාත ඇහැලෙපොළ මීගස් තැන්නෙත් මට විරුද්ධ වුණා බානුක. ලෙව්ගේ දිසාවටත් පලිපාන ලේකම්තන්ටත් සිද්ධ වුණු කාරණා සිහිපත් කරාන මහාධිකාරමත් මහාවාසලින් තල්ලු වෙන තැනට වැඩ සිද්ධ නුනොත් හොඳා. රජතුමා මගේ අට්නා කියන නෑදෑයන්ගේ හිස් හිතූ මනා අපිට ගසා දැමුවනම් මගේ හිසත් ගසා දැමුවනම් හොඳ. නිලමේ ඔහොම කතා කරන්නේ මහාවාසල කඩුව කැපෙන්නේ නෑ කියලා හිතාගෙනද? රජතුමත් ඔහොම කතා කරන්නේ වඩග ගෑනුන් තවත් දරුවෝ හදන්නේ නැතයි කියලා හිතේ තියාගෙනද? මහාධිකාරම තොපෝය වහසි බස් දොඩන්නේ තොපේ මහරජතුමා ඉදිරියේ බව දැනගනුව. සියලුම රදලයන් මුත්තු සාමි රජ කිරීමට ඒකමතිකව තීරණය කළා තියෙන වෙලාවේ කන්ද සාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ විය යුතු බවට ඒකමතිකව තීරණය කරේ මේ මහාධිකාරම් බව අමතක කරගන්න එපා රජතුමනි. ඔබ මගේ බහට පිටින් කටයුතු කරලා ඔබතුමා මහා විනාශයක් කරගන්නවා. තොපමා කෝප ගන්නනවා මහාධිකාරම. මගේ මහාධිකාරංකම ඔබතුමාම තියාගන්න. මම යනවා පිරිම තලාවේ මගේ මහගෙදරට. මම ආයේ මේ සෙන් කඩගලට පය තියන්නේ. රජතුමනි, ඔබතුමා හිත් වේදනාවෙන් පසු වුණ බවක් මට හැඟෙනවා. මගේ සිත බෙහෙවින් සසල වෙලා දේවිය.
මොකක්දෝ අභාග්‍යයක පෙරමග ලකුණු මට පෙනෙනවා. මගේම මිනිස්සු මට විරුද්ධ වෙලා පිළිම තලව්වේ වගේම මමම අධිකාරම්දුරේ පිහිටුවා මුල්ලි ගොඩත් මට විරුද්ධ වෙලා මම සැකයෙන් ජීවත් වෙන්නේ. මට නිින්ද යන්නේ නැහැ. මම සුරාවට ලුල් වෙලා දේවිය. ඔබතුමාගේ සුරාපානය ඔබට යහපතක් ගෙන දෙන්නේ නෑ රජතුමනි. සබරගමුවේ ප්‍රශ්න. ඇහැලේ පොලත් මට විරුද්ධව කැරලි ගහනවා කියලා චාරපුරුෂෝ කියනවා. මම රදලෙක් නොවී වඩුගෙක් වීමයි මේ සියල්ලටම හේතුව දේවිය. ජෝන් ඩොයිලි ජෙනරාල්තුමා වෙත ඔබතුමාගේ ආධාරය ලැබුණොහොත් සිංහල රජ මරා දමා ඉංග්‍රීසීන්ට පක්ෂපාත උඩරට රජ කෙනෙකු වශයෙන් මා කටයුතු කිරීමට කැමැත්තෙන් සිටිමි. එසේ වුවහොත් උඩරට හරහා ත්‍රිකුණාමලය දක්වා මාර්ගයක් ඉදිකිරීමට සහයෝගය දැක්වීමට වුව කැමැත්තෙමි. උඩරට රදලයන් බොහෝ දෙනෙක් මේ වන විට රජු සමග විරසකව සහ නොමනාපයෙන් පසු වෙති. ඔබගේ සහයෝගය මා උදක්ම බලාපොරොත්තු වෙමි. මුල් 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 බානුක ඒ දවස්වල මාලිකාවට එහායින් තිබුණේ තිඹුල් කටු පිරුණු නිසරු වෙල්ලේ අයක්. කිරිසයුර තැනුවා. වැව මැද ජල තිලකේ තැනුවා. පත්තිරිප්පුව තැනුවා. සෙන්කඩගල නුවරට අලුත් මුහුණුවරක් ලබා දුන්නා. ඒත් මගේම රටවැසියෝ මට එරෙහිව ගියා බානුක. රජතුමනි, අපේ වංශ කතාවේ රුදුරුත් කූරවූත් සිදුවීමක් ලෙස ඔබ වහන්සේ ඇහැලිපොළ කුමාරි හාමි සහ ඇගේ දරුවන් මරන්නට දුන් තීන්දුව සඳහන් වෙනවා. මා අස්ථාන කෝපයට පත් කළ දුෂ්ට රදලයින් ඇහැලේපොළ නිලමිට රාජ්‍ය ආශාව ඇති යන හැඟීම මගේ හෘදයට ඇතුළත් කරන ලද්දේ. ඇහැලේපොළට දඬුවම් කිරීමට නොහැකිනම් ඇහැලේපොළ කුමාරි හාමිය ඇතුළු
පවුලට දඩුවම් කළ යුතු බවට මා හැගිස්සුවෝය. දිනක් මම අධික ලෙස මත්පැන් පානය කර සිටින විට ඇහැලේ පොලකින් පලිගැනීමේ පරමාදර්ශයට මා පෙළඹූහ. ඔවුන් ඉදිරිපත් කළ ලියවිල්ලට මා අත්සන් තබන විට පියවිසිහිය මගින් ඉවත්ව ගොස් තිබින. ඒ ගැන මා ලය පැලෙන තරම් පසුව ශෝක වුනෙමි. ශ්‍රී ලාංකීය රාජ්‍ය වංශයේ අවසාන ප්‍රතිරාජ්‍යා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මැදමහනුවර බෝමුරේ උඩුපිටිය රාලකී නිවසේ සෙංගව සිටියේදී එක් නැලිගොඩ මොහොට්ටාල ප්‍රමුඛ සබරගමුවේ සේනාවට ක්‍රිස්තු වර්ෂ 1815 පෙබරවාරි 15 වනදා හසුවිය. මාර්තු 6 වනදා කොළඹ කොටුවට ගෙනෙන ලදී. 1816 ජනවාරි 14 වනදා ඉන්දියාවේ වෙල්ලෝරා බලකොටුවට සිරකරුවෙකු ලෙස පිටුවහල් කරන ලදින් පුරා වසර 16ක් සිරකරුවෙකු සිට 1832 ජනවාරි 30 වනදා 52 වන වියේදී අවසන් හුස්ම හෙළිය.